සුබ දවසක් සියලු දෙනාටම. ඔන්න අද ලස්සන පුංචි මල් වත්තකට වගේ ඔයාලා වරයි යන්න හිතුවා. එතකොට අද දවසේ ඔන්න වර්ග 10ක පැකේජ් එකක් තියෙනවා. වර්ග 10ම වෙන්නේ මේ 429 පැකේජ් එක. මේ වර්ග 10ට වටිනම ලස්සන අය ඉන්නේ. ඉතින් අලුතෙන් පැල එකතු කරන කෙනෙක් නම් ඔන්න ඔයාට වටින වර්ග ටිකක් බලන්න මම මුලින්ම පෙන්නනවා. මෙන්න මෙයා. හොඳින් බලන්න. මෙයා මිලියන් ෆ්ලවර්. හරි පේනවනේ. මල් ගොඩාක් පිපෙන මල් ගොඩක් පිරෙන ලස්සනට හදාගන්න පුළුවන් වටිනම වර්ගයක්. ඔන්න එයාගේ අද මෙන්න මිලියන් ෆ්ලවර්. ඔන්න පැලයක් තියෙනවා. එතකොට බලන්න මෙයා කොහොමද කියලා. මෙයා පින්ක් බර්ඩ් ලස්සනට කර්ලි වෙන බයි කලර් වෙන වෙනස්ම කෙනෙක්. මල් ගොඩක් මේ පිටිපස්සේ තියෙනෙත් ඔක්කොම මල්. මෙයා පඳුරු ස්වභාවයක් ගන්නවා හැදෙනකොට ලොකුවට හැදෙන්නේ පඳුරු ගගහ. එතකොට ඔන්න ඒ වර්ගයේ ඔන්න පැලයකුත් තියෙනවා. අද බලන්න පින්ක් බර්ඩ්. එතකොට මෙන්න මෙයා බලන්න එයත් හරිම ලස්සන කෙනෙක්. මල් ගොඩක් පිපෙන වර්ගයක් වෙනස්ම. හරි ඔන්න ප්‍රින්සස් අමාලියා. ඔන්න බලන්න ප්‍රින්සස් අමාලියා පැලයකුත් තියෙනවා. එතකොට මෙතන ඉන්නවා බ්ලැක් නයිට් කෙනෙක්. හරි ඔන්න බ්ලැක් නයිට් ප්ලාන්ට් එකකුත් තියෙනවා කළු පාට. එතකොට තවත් ඔන්න ලස්සන වටින කෙනෙක් ඉන්නවා. බලන්න මෙයා චොක්ලට් ජයන්ට්. මේගොල්ලෝ ඉතින් අපිට නිතර හැම වෙලෙම පැල දෙන්න පුළුවන් අය නෙමෙයි. මොකද මෙයා ටිකක් අඩුයි. ශේස්ත්‍රයේ මල් වගා කරුණ අතර අඩුවෙන් තියෙන වර්ගයක්. මොකද බ්ලැක් කාඩිනල් එහෙමනම් ගොඩ බෝ වෙලා තියෙනවා. එතකොට මේ මල ගොඩක් ලොකු වෙන මෙන්න මෙයා චොක්ලට් ජයන්ට්. ඔන්න චොක්ලට් ජයන්ට් ඔන්න ප්ලාන්ට් එකකුත් තියෙනවා. හරි. එතකොට තවත් ඉන්නවා රේන්බෝ. ඔන්න ප්ලාන්ට් එකකුත් තියෙනවා. එතකොට ඔයාලා දන්නවනේ මේක දුඹුරු පාට ලස්සනට බයි කලර් වෙන මලක්. නමුත් මේක දුඹුරු පාටට එහා ගිය ලොකු රහසක් මේ තුල තියෙනවා. මොකද මම S2කට දැක්කා. අද වෙනකොට මට ඒක විශ්වාස කරන්නත් බෑ. එහෙම මලක් ජීවිතේට එකපාරයි මම දැක්කේ. ඇත්තරම මම එතකොට මේ මල් ශේස්ත්‍රයට ඇවිල්ලා නැහැ. එතකොට දැනට වසර 15කට 16කට උඩදී මම දැක්කේ මල එක්තරා එක්සිබිෂන් එකකදී රේන්බෝ කියන මලේ කියන්නේ මලේ ධාරේ රේඛා විහිදෙනවනේ. මලේ පෙත්ත ගත්තාම මෙන්න මේ විදිහට රේඛා මේ තියෙන්නේ. අපි හිතමු මෙන්න මේ විදිහට රේඛා පිහිටන සියල්ලම එතකොට කියන්නේ රේන්බෝ කියන්නේ දේදුන්නේ. පාට 7ම විහිදුණු ඊටාම දැකුම් කළු අති දුර්ලභ දර්ශනයක් ඒක. ඇත්තටම ඒක ජීවිතේම එකපාරයි මම දැක්කේ. අන්න ඒවා දැකලා තමයි මල් ශේස්ත්‍රයට මටත් එන්න ආස හිතුනේ. අද වෙනතුරාට කිසිම අන්තර්ජාලයෙන් නෝ මම එවැනි මලක් දැකලා නෑ හැබැයි. හරි. ඉතින් මේ රේන්බෝ කුවට ගොඩක් අය මේ වර්ගයේ ඇත්තටම තේරුම දන්නේ නැහැ. ඉතින් ඒකත් අහඹු සිදුවීමක් මට ලැබුණු වාසනාවන්තම අවස්ථාවක්. හරි. S2කින් ඒ වගේ දෙයක් දැක ගන්න ලැබුණ එක. එතකොට ඔන්න රේන්බෝ ප්ලාන්ට් එකකුත් තියෙනවා. ඇත්තටම අද කාලේ ඒ වගේ මලක් පිපුණා නම් දැන් මේ වර්තමානයේ වගේ මලක් පිපුණා නම් ඒක හැමෝටම නිකන් අදාහ ගන්න බැරි දර්ශනයක් වෙන්නත් පුළුවන්. හරි. එතකොට මෙන්න නමෝරා කියන්නේ නමෝරා ප්ලාන්ට් එකක් තියෙනවා. මේක ලස්සනට බයි කලර් වෙන සුදු කොළ මල් ගොඩක් පිපෙන ලස්සනම වර්ගයක්. ඔන්න මෙතනට ඉන්නවා තවත් විශේෂම ලස්සනම වටිනම කෙනෙක්. මෙයා ලිවියම් මයික්‍රෝ. එතකොට බලන්න මෙන්න අද මේ පැකේජ් එකට 429 පැකේජ් එකට මෙන්න වටිනම මයික්‍රෝ ප්ලාන්ට් එකක් තියෙනවා. ඉතින් මේ වගේ වර්ග මේ වගේ පැල සෙට් එකකට වර්ග 10කට ඇතුළත් කරලා තියෙන එක ඔයාලට බොහොම වටිනවා. මොකද ඔයාලා වෙන වශයෙන් මිලදී ගන්න ගියොත් ඒක ලොකු මුදලක් වැය වෙනවා. හරි. එතකොට අද දවසේ මම මේ පැකේජ් එකට ලිවියම් මයික්‍රෝ ඔන්න ප්ලාන්ට් එකක් දාලා තියෙනවා. හරි. ලිවියම් මයික්‍රෝ. එතකොට මේ බලන්න
මේ තියෙන ලිවියම් මයික්‍රෝ. එතකොට විවිධ ප්‍රමාණ වලින් දැන් මේක ඇත්තටම මීඩියම් සයිස්. බලන්න මෙයා හුරු බුහුටියෙක් කෙනෙක්. නමුත් එයා දැන් ලොකු ළමෙක්. හරි? ඔයාලට පේනවනේ හොඳ පරිණත ගහක්. මෙතන ඉන්නවා තවත් මේ වර්ග 10ට ඩෙලිසියා ලස්සනම තද තැඹිලි පාට ලොකු මල් ගොඩක් පිපෙන ලුමිනස් තැඹිලි පාට කියලා මම හැමදාම කියන ඒ තරම් දීප්තිමත් තැඹිලි පාටක් මල් ගොඩක් පිපෙන වර්ගයක්. එතකොට ඔන්න වර්ග 10 හඳුන්ලා දුන්නා මම අද දවසේ. ඔන්න ඔයාලට වටිනම පැකේජ් එකක් තියෙනවා. ඔයාලට හිතා ගන්නත් අමාරු ඇති. මොකද ලිවියම් මයික්‍රෝ කියන වර්ගයේ අද ඔයාලට ලස්සනම වටිනම කෙනත් ඉන්නවා. මේ අතරේ මේ වර්ග 10ම වෙන්නේ යාළුවනේ 3500යි. පෝච්චි පිටින්ම ඔයාගේ ගෙදරට ඔයා ලංකාවේ කොහේ හිටියත් ගෙදරටම කොරියන් මගින් ගෙන්වා ගන්න පුළුවන්. එහෙනම් 077යි 244යි 86යි 84 WhatsApp මැසේජ් එකක් තියන්න කතා කරන්න පුළුවන්. සියලු දෙනාටම තෙරුවන් සරණයි.